අපි අපේ කලින් වීඩියෝ එකේ සල්ලි ඉතුරු කරලා ආයෝජනය කරන හැටි ගැන ඉගෙන ගත්තා. ගොඩක් අය කරන්නේ ඒ ඉගෙනගත්ත දේ අරගෙන කෙලින්ම ආයෝජනයට පනින එක. හැබැයි මම අද කියන්න යන කාරණාව ඔයාගේ මූල්‍ය සැලැස්ම බිඳ වැටෙන්න පුළුවන් ප්‍රධානම කාරණාවක්. හිතන්නකෝ ඔයාට හදිසි අසනීපයක් වුණොත් නැත්නම් හදිස්සියෙම රැකියාව නැති වුණොත් ඔයා අමාරුවෙන් හොයාගත්ත ආයෝජන ටික ආපහු පාඩුවට විකුණන්න ඔයාට සිද්ධ වෙනවා. ඔයාගේ මූල්‍ය නිදහස කියන ගමනේ ශක්තිමත්ම අත්විවරම තමයි හදිස්සි අරමුදල එමර්ජන්සි ෆන්ඩ් එක. මේක තමයි ඔයාගේ ජීවිතයේ රක්ෂණ කබාය. හදිස්සි අරමුදලක් කියන්නේ නිකන් සල්ලි එකතු කිරීමක් නෙවෙයි. ඒක ඔයාගේ මානසික නිදහස. ඒක හරියට ඔයාගේ වාහනේ අමතර රෝදය වගේ. ඕන වෙලාවක බයක් නැතුව ගමනක් යන්න පුළුවන් වෙන්නේ ඔයා ළඟ අමතර රෝදයක් තියෙන නිසානේ. ඉතින් අනපේක්ෂිත දෙයක් ඔයාගේ දොරට තට්ටු කරද්දී කලබල වෙලා ණය නොවි ඔයාගේ අතේ තියෙන සල්ලි වලින් ඒක විසඳ ගන්න පුළුවන් නම් ඒ ලැබෙන මානසික නිදහස මොනතරම්ද? මේකට ලොකු ගණිත ගැටලු ඕනේ නැහැ. සරලවම කිව්වොත් ඔයාගේ මාසෙට යන වියදම් ටික අරගෙන බලන්න. ගෙදර බිල්, කෑම බීම, ළමයින්ගේ වියදම් මේ ඔක්කොම ටික එකතු කළාම එන ගාණ තමයි ඔයාගේ මාසික වියදම. මේ වගේ අවම වශයෙන් මාස 3ක් හෝ 6ක වියදම ආවරණය වන මුදලක් ඔයා ළඟ තිබිය යුතුයි. උදාහරණයක් විදිහට ඔයාගේ වියදම රුපියල් 50000ක් නම් ලක්ෂ 1.5ක් හෝ ලක්ෂ 3ක් ඔයාගේ හදිසි අරමුදලේ තිබිය යුතුමයි. දැන් ඔයාට හිතෙයි මේ ලොකු මුදල කොහොමද එකපාරම හොයන්නේ කියලා. බය වෙන්න එපා. අපි ඔයාගේ පඩියෙන් වෙන් කරගන්න 50-30-20 රීතියම මේකට පාවිච්චි කරමු. පළමුණු පියවර. ඔයාගේ 120ක ඉතුරුම් කොටසින් මුල් මාස කිහිපය තුල 100%ක්ම මේ හදිසි අරමුදල ගොඩනැගීමට යොදවන්න. තවත් ටිකක් පුළුවන් නම් අත්‍යවශ්‍ය වියදම් කියන 150 කොටසෙන් පුංචි කොටසක් 105ක් වගේ මේකට වෙන් කරන්න. විශේෂම දේ තමයි ඔයාට ලැබෙන අමතර ආදායම්, බෝනස් හෝ වෙනත් අමතර මුදල් ටික කෙලින්ම මේ අරමුදලට දාන එක. එහෙම මාස කිහිපයක් යද්දී ඔයාගේ ආරක්ෂක දල ශක්තිමත් වෙන හැටි ඔයාටම බලා ගන්න පුළුවන්. මතක තියාගන්න මේ සල්ලි හදිස්සි දෙයකට විතරමයි. අලුත් ෆෝන් එකක් ගන්න, ට්‍රිප් යන්න මේ සල්ලි අල්ලන්නවත් එපා. මේ ඉතුරු කරන සල්ලි මනි මාකට් ෆන්ඩ් එකක වගේ තියාගන්න එක හොඳයි. එතකොට සැලකිය යුතු පොලියකුත් ලැබෙනවා. ඕනම වෙලාවක ගන්න පුළුවන්. අද ඔයාගේ මාසික වියදම ගණන් කරලා හදිසි අරමුදලේ ඉලක්කය සටහන් කරගන්න. අපි අද කතා කරමු මාතෘකාව හොඳයි නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. Mind and Money අපේ channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.